සිතින් අනේ පතන්නේ एक शॉर्ट चैनल पर पढ़ेंगे ना YouTube මගේ channel එක තියෙනවනේ. बहुत ही මාගේ ජීවිතේ පුරා අඳුරනවද? හොඳුරනවා. Hello, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම නිත්‍යා පූජනී. අද vlog එකෙන් දවස් දෙකක් මගේ ගෙවුන විදිය සහ මම කැම්පස් එකේ ගෙවුන දවසක් අනම්මනම් ගොඩාක් බලාගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි අද උදේම ආවා Golden Crown එකට. කැන්ඩි වල ගන්න ඕගොල්ලන්. අපි ආවේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපේ අක්කිට හිටපු ගමන් එක ආසාවල් එනවා. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකකට යන්න ඕනේ, නැත්නම් ඩිනර් බුෆේ එකකට යන්න ඕනේ. ඔය වගේ එනවා. එයාට ක්‍රේවිංස් එනවා. කැන්ඩි ආවම මොකද එයා එහෙ ඉන්නකොට නිතරම වගේ යනවනේ. ඉතින් කැන්ඩි ආවම කැන්ඩි වයිබ් එක වෙනස් නිසා එහෙම ලොකු වෙනසක් නැහැ. ඉතින් හැම හොටෙල් එකේම එකම විදියනේ. කොහොම හරි යාට ආපු ක්‍රේවින් එකක් නිසා තමයි අපි අද බ්‍රෙක්ෆාස්ට් එකට ආවේ. මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයගලන්ට රෙකෝඩ් කරන්නම් කියලා හිටියා. හැබැයි මට ඒක මිස් වෙලාද මන්දා. මම ප්ලේට්ස් ටික රෙකෝඩ් කළා. ඒක කණ එක රෙකෝඩ් කරලා නෑ ළමයි. කැන්ඩි වල බ්‍රෙක්ෆාස්ට් එකට හරි ඩිනර් එකට හරි යන්න Golden Crown නම් හොඳයි අත්‍තරම. ඒගොල්ලන්ගේ එක වැරයිටිස් ගොඩාක් තියෙනවා. මේ දවසේ නම් තිබුණේ මට මතක විදිහට ශ්‍රී ලංකන්, ඉන්දියන්, ඇමරිකන් වෙන්න ඕනේ. එහෙම තමයි ගොල්ලන් කිව්වේ. කොහොමයි අපි අනිත් ඒවායින් යවුවා ඒවා එච්චර තිබුණේ නැහැ. ශ්‍රී ලංකන්, ඉන්දියන් තමයි වැඩියෙන් තිබුණේ. හරි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ආවා පොඩ්ඩක් හොටෙල් එකට එළියට ෆොටෝස් වීඩියෝස් ගන්න. ෆොටෝ වීඩියෝ ගන්න ගිහින් හැමෝගෙම පුරුද්දනේ අනේ. ළමයි මගේ මේ නහය උඩ බර්ත් මාක් එකක් වගේ ආවිත් තියෙන්නේ පිම්පල් මාක් එකක්. හරිද? ඒකට මම මේ දවස්වල මගේ සීරම් එක යූස් කරනවා. මෙහෙම නෙමෙයි තිප්පේ හරිම කැත විදියට මේ මම අයිබ්‍රෝස් ෂේප් කරන්න ගියාම සලෝන් එකේ එක්කෙනා ඒක විනාශ කරා. ඉතින් මම දැන් මේ සීරම් එක යූස් කරනවා. ඒක මකා ගන්න දැන මැකිලා. අර ඒක ෂුටක් සුදු නිසා හයිලයිට් වෙලා පේනවා. ඊට පස්සේ ඉතින් අපි ඊතර ආවා. දැන් වැඩ ගොඩාක් තියෙනවා. මේ මම රෙඩි කරලා තියෙන්නේ ඔයාලගේ ඊයේ පෙරේදා ඕඩර්ස් ටික. ඔයගොල්ලන් දන්නවා ඉතින් මගේ බිස්නස් එක ගැන ක්‍රීම් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අද වෙනකොට ඒක ලංකාව වටේම ගර්ල්ස්ලා යූස් කරනවා. සහ යාලට මටත් වඩා ලස්සන රිසල්ට් එකක් ලැබිලා තියෙනවා. බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඉතින් බ්ලීචින් සුදක් නම් අරන් දෙන්න මට බෑ. නැචරල් ස්කින් එකම yellow fish type එකට හරව ගන්න ආස ගර්ල්ස්ලට විතරයි අපේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ. සුදු වෙන්න නම් බෑ ළමයි. දැන් ඉතින් ඔයාලගේ ඕඩර්ස් රෙඩි කරගෙන අපි යන්නේ දේවාලෙට. ඔයාලා කලින් ඉඳන් මගේ vlogs බලනවා නම් දන්නවා. දේවාලෙත් එක්ක මට තියෙන ආත්මීය බැඳීම. ඕඩර්ස් ටිකද මේ දවස්වල කියන්නේ මම ළමයි හැම කුරිය බ්‍රාන්ච් එකෙම ඔයාලට පාර්සල් එවලා තියෙනවා. හරි හැටි හොඳ එකක් මට කිසිම තැනකින් හම්බුන්නේ නැහැ. ඩොමෙක්ස්, පාඩා, ට්‍රාන්ස් එක්ස්ප්‍රස් ඔය හැම එකෙම මම යවලා තියෙනවා. අන්තිමට දැන් මම ඔයාලට කූඹියෝ එකෙන් තමයි ඕඩර්ස් එවන්නේ. හරි ඉතින් ඔයා මාව ඉස්සරින්දම දන්නවා අපේ ගෙවල් පැත්තේ තියෙනවා කාලිමානියන්ගේ දේවාලයක්.
ඒ දේවාලෙට මොන වැඩේ කොහොම මොන විදියට තිබුණත් මම හරි වෙලාවට පූජාවට යනවා. වැඩි විස්තර කියන්න දන්නේ නැහැ. මම මෙතනට ගිහිල්ලා ඉල්ලපු හැමදේම මට ඒ විදිහටම ඊටත් වඩා වැඩියෙන් ලැබිලා තියෙනවා. මට කාලි මෑණියම්ව වඳින්න පුරුදු කරේ නම් මගේ අම්මේ අපේ අක්කි තාත්ති අදහන්නේ කතරගම දෙවියන්ව. ඒකිති එක එක්කෙනා එක එක විදිහටනේ දේවල් විශ්වාස කරන්නේ. ඒකේ කිසිම වැරද්දක් නැහැ. මම එහෙම දෙවියෝ බුදුහාමුදුරුවෝ එහෙම පන්සල් පල්ලි ගානේ ඉඳපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් මම දැන් මොකක් හරි හේතුවකට මට ඒ දේවල් ලැබිච්ච නිසා දන්න හරිම ආසාවෙන් තමයි මෙතනට එන්නේ. හොයි අනේ බහින් මේ ඉතින් ඊළඟ දවසේ උදේම මම මේ කැම්පස් එකට යන ගමන් මගේ ඔයගලන් දන්නවා මම රේසස් දාලා ඉන්නේ. මගේ දත් කුට්ටම ළමයි කවුරු හරි ඇතුලේ ඉඳන් මිටියකින් ගහනවා වගේ රිදෙනවා. මං ඉතින් මේ මගේ ළඟම ඉන්න නංගි බබාට කියලා කට අත ගන්නවා. එයාට කොහොමත් දවසම මං ගියාම මගේ කට අත ගන්න තමයි තියෙන්නේ. යාට වෙන කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ මම. ඇත්තටම කිව්වොත් කැම්පස් එකේ අර ෆෑන් වලට එහෙම මට පේන් එක වැටි. මොකද ටිකක් සීතලයිනේ. ඒත් ඉතින් මන් දන්නේ මට තේරෙන්නේ මම මේ වෙනාවේ මේක වොයිස් කරනකොටත් තින්නේ මාරම අමාරුවකි. මේ අපි හදන්නේ බ්‍රවුනීස් මේ ෆච් කේක් එකක් හදන්නේ. ඔය ඒකේ තියෙන නිස්කැෆේ ඇන් මිල්ක් මික්ස් කරලා ඒක තමයි මම ඔය හදන්නේ. ඔයගලන් දන්නවා මම ලාස්ට් ඉයර් එකේ බැරිස්ටා කරා. ඒක මගේ කලින් YouTube channel එකේ මම ෂෙයා කරලා තිබ්බා. ඒ channel එක නැති වුණා. දැන් ඉතින් මම මේ කරන දේත් ඉවරයි කියන්නේ ඉතින් එතනින් එහාට මම තමා මගේ පාත් එක ප්ලෑන් කරන්න ඕනේ. මම මොනවද කරන්නේ? මම ජොබ් එකක් කරනවද? ඒ දේවල් මං හිතන්න ඕනේ. මේ ඉන්නේ අපේ චෙෆ්. එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයා චෙෆ් කෙනෙක් කියලා කියන්නේ චෙෆ් මැටීරියල් එක අරන් අපිට නිකන් සැර කරලා එහෙම නෑ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. නොතේරෙන දෙයක් තිබුණොත් 100 පාරක් වුණත් එයා උගන්නයි. ඒ තරම් එයා හොඳ ෆ්‍රෙන්ඩ්ලි චෙෆ් කෙනෙක්. ඉතින් අපේ කැම්පස් එකේ ඉන්න චෙෆ්ලා ඔක්කොලාම වගේ එහෙමයි. ඒත් ඉතින් හරි විදියට හම්බුනේ මේ චෙෆ් තමයි. මගේ channel එක තියෙනවනේ. මොකක්ද තියෙන්නේ? මේක පොචනේ. ඒ අපෝ ඉතින් මේ ලංකාවේ ඔඩියන්ස් නේ. මේක පොචනේ. බං සබ්ස්ක්‍රයිබ්. මම ලාම ෂුටින් ඈ. මොනවද යන්නේ? ඔව්. මේක. මුත්‍යා පුතේ දෙකයිගේ. අනේ මේක අලුත් එකක්. සබ්ස්ක්‍රයිබ් කරවන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න දැන් බලන්න එපා. බලන්න යාවි. මොනවද දවස් ගේන්නේ නේද? පොඩ මේ ඇතර වෙන්න. එපා හොල්ම. අපි මේ වීඩියෝ ගන්න. අපි වීඩියෝ ගන්නවා. අනේ පිස්සු. අම්මෝ. අපි ලස්සන ගාන කියලා නේද? අපේ කැම්පස් එකේ අය ඉතින් විහිළු කරනවා. මේ අපි හරි ජොලියේ කියවගෙන කරගෙන තමයි තින්නේ. ඇත්තටම නිකන් අර ඔළුවට කරදරයි දවසම ගන්නනවා එහෙම නැහැ. ඔයගොල්ලෝ හිතන්න එපා මම දැන් මේ කේක්ස් හදන්න ඉගෙන ගන්නවා කියලා. මම එතන හැදුවේ ෆච් කේක් එකක්. හැබැයි මේ බ්‍රවුනි අපි ඔක්කොම මේක මික්ස් කරලා හැදුවේ. මේක මාරම රහට තිබ්බා. හැබැයි මට ගෙදර ඇවිල්ලා හදන්න මම පැණිරහ කන්නේ නැහැ. පැණිරහ වලට මම ආසම නැහැ. ඉතින් මම කන්නේ නැති ඉඳ ආය හදන්නේ නැහැ. කැම්පස් ඉවරලා මම ආවා කන්න. මට මාරම බඩගින්නක් තිබුණා. මේක රූබින්ස් කියලා කැෆේ එකක්. ඇතුළටම ඉතරම ලස්සනට තිබුණා. හැබැයි මෙයාලගේ උඩ ෆ්ලෝ එකක් තිබුණා යන්න දුන්නේ නැහැ. මම දන්නේ ඇයි කියලා. මං ඉතින් ඕඩර් එක දාලා ඉඳගෙන හිටියා. ඇත්තටම මේ වෙනකොට මට ටයර්ඩ්. මොකද උදේ ඉඳන්නේ ඒ මදිවට මගේ දත් සෙට් එකත් රිදෙනවා. ඔයාලා මේ දවස්වල පුළුවන් තරම් වතුර බොන්න ළමයි. කොච්චර වතුර බොන්න අමාරු වුණත් පුළුවන් තරම් වතුර බොන්න. මොකද අපේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. මාරම රසණයිනේ. මම ඉතින් ඕඩර් කරා මොනවාද? ක්‍රීමි චීස් පාස්ටා එකකුයි වොටර්මෙලන් එකකුයි. රහයි අවුලක් නෑ ෂේප් එකට තිබ්බ. හැබැයි ලුණු පොඩ්ඩක් මදි. ඊට පස්සේ ඉතින් මම කාලා බීලා ෂේප් එකේ ගෙදර ආවා. චටුමක් වෙනද කූපගේ අයියෝ. සෙක් අවුල් නේද? මේ යන්නේ අඳුරනද?
ඔඩුරනවඩ අඥෑ මම ඔන්ලයින් පේජ් එකකින් දැකලා මේක ඕඩර් කරේ මේ අපේ අක්කි ගත්ත පේජ් එක මෙයාමට දුන්නා. හැබැයි මම මේක තාම ටෙස්ට් කරලා බැලුවේ නැහැ මේකේ කූල් වලට තියන්න පුළුවන්ද හොට් වලට තියන්න පුළුවන්ද කියලා. මම ඇත්තටම බ්ලැක් කලර් එක ඕඩර් කරන්න හිටියේ. හැබැයි මට ඒක නිකන් කැතයි වගේ හිතුණා. පස්සේ මේක ඕඩර් කරා. මම ඒක හරියටම ටෙස්ට් කරලා ඊළඟ vlog එකෙන් ඔයගොල්ලන්ට කියන්නම් මේක හොඳයිද කියලා. එහෙම වුණොත් මම මේ පේජ් එකත් ඔයාලට දාන්න. ඔයාලා කැමති නම් එතනින් එකක් අරගෙන තියාගන්න. හරි ඉතින් දැන් වෙලාව හවස 5යි. අපි දෙන්න මමයි අපේ අම්මී යන්නේ ඩෙන්ටල් එකට. අද මගේ බ්‍රේසස් ඇඩ්ජස්ට් කරන්න තියෙන දවස. හැම මාසෙම මේ දවසේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන් ගොඩක් දෙනෙක් කීප දෙනෙක් මට මේ කමෙන්ට්ස් දාලා හුවා ඩෙන්ටල් එක ගැන. ඇත්තටම කිව්වොත් මම මේක ගැන ඩීටේල්ස් දෙන්න කැමති නැහැ. මොකද මෙයාලගේ සර්විස් එක බෑඩ් දැන්. මම මගේ ට්‍රීට්මන්ට් තවදුරටත් කරන්න එහෙම නියමයක් නැහැ. මගේ ට්‍රීට්මන්ට් ඉවර වෙන්න තව මාස 7ක් වගේ තියෙන්නේ. ඒ 7 ඉතින් මම යනවා. ඒ අරගෙන මම කාටවත් මෙතන රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයගොල්ලන් වෙන ડોක්ටර් කෙනෙක් බලලා අනේක හොඳයි තමයි. ඔයා ෂෝක් කියලා තිබ්බා. ඔයා ෂෝක් කියලා. ඩෙන්ටල් එකේ පැයකමාරක විතර වැඩක් තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. එනකම මම සුපර් මාකට් එකට ගිහලා අමු කුඩුමුක ටිකකුත් අරගෙන තමයි ආවේ. අදට vlog එක මෙතනින් end කරනවා. next week එකේ තව vlog එකක් අරගෙන එන්නම්. ඔයගොල්ලන්ගේ ලස්සන comments වලට thank you so much. ඔයගොල්ලන් දෙන ආදරයට ක්‍රීම් එක ගැන මොන හරි ඩීටේල් එකක් දැනගන්න තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. එහෙනම් එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye.